සුබම සුබ දවසක් වේවා. ඔයාව අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයා ආසම මම ආසම අපි හැමෝම ආස මාතෘකාවක් තමයි අද කතා කරන්නේ. මුදල් ආකර්ෂණය ගැන. අපි මුදල් වලට ගොඩාක් කැමතියි. අපේ ජීවිතේ ගොඩාක් දේවල් තීරණය වෙන්නේ මුදල් මත. මුදල් වලට හැම දෙයක්ම කරන්න බැරි වුණාට බොහෝ දෙයක් කරන්න පුළුවන් බව අපි හැමෝම දන්නවා. ඒ නිසා මුදල් ආකර්ෂණය මුදල් අපි ළඟටම ආකර්ෂණය කරගන්න මුදල් අපි ළඟ තියෙනවා කියලා අපේ මනසට දනවන්න ඕනි. මේ යටිසිත බලවත් කරලා ආකර්ෂණ නීතිය හරහා අපි අපේ ජීවිතේ සාර්ථක කරගන්නකොට මුදල් ආකර්ෂණය පිළිබඳව අපේ මනස පුරුදු කරන්න ඕනිම ක්‍රම තුනක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මුදල් වල තියෙන සුවඳ, ඒකේ තියෙන ස්පර්ශය හොඳින් අඳුර ගන්න ඕනි. ඒක ඔයාගේ සිතේ තැම්පත් කරගන්න ඕනි. ඒ මොකද්ද? මුදල් වල තියෙන විශාලතම නෝට්ටුව, අපි කැමතිම නෝට්ටු, ඒ හැම දෙයක්ම හිතින් මවාගෙන මුදල් වලට අවශ්‍ය ආදරය දක්වන්න ඕනි. ඕනම දෙයක් අපි ළඟට එන්නේ අපි ඒ දෙයට ආදරේ වුණාම අනේ මේක වැඩක් නැහැ කියලා අපි අපේ යටිසිතට දැනෙව්වොත් ඒ දේවල් අපිට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඉතින් ඔයා සිතින් මුදල් මවාගෙන එක දිගට මේවා ඔයා වෙත ගලාගෙන එනවා. ඒවා රැස් කරගෙන පිරිවෙලකට ඔයා මේ විදියට අහුරගෙන තියෙනවා. ඔයා ඒවා ලස්සනට තියාගෙන ඉන්නවා. ඔයා ඔයාගේ හිතින් මවා ගන්න. ඒ වගේම ඒ දර්ශන පෙළ අඩුම ගානේ තප්පර 17ක්වත් ඔයාගේ හිතේ මවා ගන්න. ඒබ්‍රහම් හික්ස් එකපාරක් කියනවා තප්පර 17 නීතිය ගැන. මේ තප්පර 17ක් අපේ යටිසිතට එකම දෙයක් දනවනකොට ඒක අපේ මනසට හරිම තදින් ආකර්ෂණය වෙනවා. ඒක ආකර්ෂණය වුණාට පස්සේ ඔයාගේ පළවෙනිම ව්‍යායාමය තමයි ඉක්මනින් ඔයා ගාවට මුදල් ආකර්ෂණය වෙනවා කියලා හදවතට තදින්ම විශ්වාස කරවන්න. මේ මුදල් ගැන හරිම භක්තියක් ඔයාගේ හිතේ ඇති කරගන්න. පිරිසිදු ආකර්ෂණීය මුදල් ගොඩක් ඔයා ළඟ තියෙනවා. ඒ දේවල් වල සුවඳ, ඒ දේවල් වල දැනෙන ස්පර්ශය ඔයා මනසින් මවා ගන්න. ඒ දේවල් ගැන එක දිගට හිතන්න. අන්න එතකොට මුදල් ඔයා ළඟට ආකර්ෂණය වෙනවා. දෙවෙනි කාරණාව තමයි ඔයා සිහින දකින්න. ඒ කියන්නේ ඔයා විශ්වාස කරන්න ඔයා ළඟට හරිම වේගයෙන් මුදල් ලැබෙන බව. ඒ මුදල් ලැබුණම ඔයා කරන දේවල් මේ මොහොතේ ඔයා ගාවට ලැබිලා වගේ ඒ සතුට විඳින්න. මුදල් ලැබෙනවා. ඔයා ඒ දේවල් මේ විදිහට වියදම් කරනවා. ඒ සතුට ඔයා ළඟට හරි වේගෙන් ලැබෙනවා. මුදල් ලැබෙනවා කියන්නේ අපේ මානසික නිදහස 90%ක් සම්පූර්ණ වෙලා ඉවරයි. මුදල් ලැබෙනකොට මූල්‍යමය නිදහස කියන එක මනසට දැනෙන්න ගන්නවා. මුදල් ලැබෙනකොට ඔළුවේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට හරි සැහැල්ලුවක් දැනෙනවා. අන්නේ සතුට විඳින්න. ඔයා ආස දේවල් ඔයා ගන්නවා, ඒ දේවල් ඔයා විඳිනවා, ඒ දේවල් ස්පර්ශ කරනවා, ඒ දේවල් භාවිතා කරනවා මනසින් දැක හරිම ප්‍රීතියෙන් ඔයාගේ සතුටින් උද්දාමයටපත් වෙලා ඔයාගේ සතුට විඳින්න. අන්න එතකොට ඉක්මනින් ඔයා කරා මුදල් ආකර්ෂණය වෙනවා. ඉහළම ශක්තියක්, ඉහළම ভাইබ්‍රේෂන් එකක් ඔයාගේ වටේ ගොඩ නැගෙනවා. මාසෙකට රුපියල් 30000ක් 40000ක් හොයන මිනිස්සු අතරේ විනාඩියකට ලක්ෂ කෝටි ගණන් උපයන මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා. ඒගොල්ලන්ට තියෙන්නේ අපිට තියෙන පැය 24මයි. අපි දෙගොල්ලන්ටම තියෙන්නේ එකම වෙලාව නම් ධනය අසාධාරණ විදිහට බෙදිලා යනවා කියලා ඔයාට හිතෙනවා නම් මොකක්ද ඒකේ වෙනස? එක්කෙනෙක්ට වැඩිපුර මුදල් ලැබෙද්දි තව කෙනෙක්ට අඩුවෙන් මුදල් ලැබෙන්නේ අමුළු දවසම වෙහෙසෙද්දි. එතන වෙනස මොකක්ද? අපි හිතන විදිහට වෙනස් වෙන්න අවශ්‍ය වෙන්නේ thinking pattern එක. ඒ කියන්නේ වෙනස් වෙන්න අවශ්‍ය වෙන්නේ සිතන රටාව. අපි හිතන්නේ සල්ලි හොයන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනි කියලා නම් අපේ මනස හුරු වෙන්නේ දෙයට. එතකොට අපි ගොඩාක් මහන්සි වෙන්න ඕනි මුදල් උපයන්න. සමහර මිනිස්සු විශ්වාස කරන්නේ අනේ ඔය දේවල් බොරු, සල්ලි හොයන්න නිකන් ඉඳලා බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඔය දේවල් පට්ටපල් බොරු කියලා. ඉතින් කෙනෙක් හිතනවා නම් ඔය පිස්සු විකාර. ඉතින් ඔය දේවල් හිත ඉඳලා හරියන්නේ නැහැ. චිත්ත රූප මවලා හිතට හිතලා ඔය විදිහට අපේ යටිසිත බලවත් කරාට සල්ලි ලැබෙන්නේ නැහැ. මේ දේවල් වලට මහන්සි වෙන්න ඕනි. යෝවා මනෝ විකාර කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනි නම් ඔයා බලන්න මහන්සි නොවි සල්ලි හොයන චුට්ටක්වත් වෙහෙස වෙන්නේ නැතුව සල්ලි කියන දේ සුළු දෙයක් වෙච්ච මිනිස්සු ඉන්නවා. හැබැයි මේ මිනිස්සු එනකොට සල්ලි අරන් ආවේ නැහැ. එයාගේ සිතීමේ රටාව බලවත්. එයා ළඟට මුදල් ආකර්ෂණය වෙනවා. මුදල් වලින් ලැබෙන්න ඕනි හැම දෙයක්ම ලැබෙනවා කියලා එයා විශ්වාස කරන නිසා එයා ළඟට හරිම වේගයෙන් මුදල් ආකර්ෂණය වෙනවා.
ඉතින් මේ මුදල් ආකර්ෂණය කරගන්නකොට චිත්ත රූප මැව්වා වගේම විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනි. අනේ මට සල්ලි හම්බෙන්නේ මොන කරුමයක්ද? ඇයි මට විතරක් සල්ලි නැත්තේ? මෙන්න මේ දේවල් සිතන එක සම්පූර්ණයෙන් නවත්තන්න. එහෙම හිතනකොට වගේ යටිසිත හරිම පහළ ভাইබ්‍රේෂන් එකකට. හරිම පහළ ভাইබ්‍රේෂන් එකකට වැටෙනවා. ඒ වෙලාවේදී ඔයාට දැනෙන්නෙම ඔයාට මුදල් නැහැ කියලා. හැම වෙලෙම මේ වෙනකොට ඔයාට ලැබිලා තියෙන දෙයට ස්තුතිවන්ත වෙන්න. ගොඩාක් විශ්වයට ස්තුතියි. ඔයා ගොඩක් ධනවත්. ඔයාට මේ හැම සැප සම්පතක්ම ලැබුණේ මේ විශ්වයෙන් ලැබුණු ආශිර්වාදයක් නිසා. විශ්වය ඔයාට හොඳම දේවල් අවශ්‍යම වෙලාවට ළඟා කරනවා. මුදල් ඔයා ළඟට හරි වේගයෙන් ආකර්ෂණය වෙනවා. ඔයාගේ මනස ධනාත්මක ශක්තියින්ගෙන් පිරීලා තියෙනවා. විශ්වයට ගොඩාක් ස්තුතියි කියලා. ඔයා ඔයාගේ මනසින් හිතන්න, මනසින් දකින්න, විශ්වයට අනේක වාරයක් ස්තුති කරන්න. එතකොට මේ විශ්වය ඔයා දක්වපු කෘතඥතාවයට පෙරලා ඔයාට මුදල් ආකර්ෂණය කරනවා. ඔයා හිතනවටත් වඩා වේගෙන්. ඉතින් විශ්වාස කරන්න මේ ලෝකේ ඉන්න ධනවත්ම, මේ ලෝකේ ඉන්න ප්‍රබලම පුද්ගලයා ඔයා. ඔයා ළඟට මුදල් හරි වේගෙන් ආකර්ෂණය වෙනවා. මනසින් මේ හැම දෙයක්ම දකින්න. ඔයාගේ සිහින මේ වෙනකොටත් හැබෑ වෙලා කියලා හිතන්න. කිසිම දෙයක් හීනයක් නෙමෙයි. ඒ දේවල් ඔයා ළඟට හරිම වේගයෙන් ආකර්ෂණය වෙනවා. මුදල් පසුම්බියෙන් මුදල් එළියට ගන්නකොට හිතන්න අපි වියදම් කරනවට වඩා 100,000 ගුණයක් මුදල් ආපහු ආගාවට ලැබෙනවා කියලා. අනේ සල්ලි වියදම් කරන්න බෑ. මේවා ඉවර වුණොත් මට අරව කරන්න තියෙනවා, මේවා කරන්න තියෙනවා කියලා හිතන්න එපා. ඔයා හැම වෙලේම වියදම් කරන මුදලට වඩා ඔයාගේ ජීවිතයට මුදල් ලැබෙනවා කියලා හිතන්න. ඔයාගේ මනස ධනාත්මක ශක්තියින්ගෙන් පිරීලා ආගාවට මුදල් හරිම වේගයෙන් ආකර්ෂණය වෙනවා. ඉතින් හරිම ලස්සන කමෙන්ට් එකක් මම ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඔයාට මේ විශ්වයේ තියෙන ඔයා බලාපොරොත්තු වෙන සුන්දර ධනාත්මක හැම ශක්තියකම පිරීලා ඉතිරිලා යනවා. විශ්වාස කරන්න. ඔයාගේ ලස්සනම කමෙන්ට් එක පහලින් තියන්න. ඔයාට මේ වගේම වටිනා වීඩියෝ එකක් ආපහු දවසක අරගෙන එනකන් මතක ඇතුව channel එක subscribe කරන්න. Wish you all the best.